ඔෆිස් එකට ගිහිල්ලා ඒ තියෙන වැඩ ටික කරලා හවස තිබුණා ජෙනරල් සරත් පොන්සේකගේ පූජාවක් කැලණි පන්සලේ එකට යන්න කියලා. ඒත් එයා ඔෆිස් එකට ගියාට පස්සේ කවුරු හරි කෙනෙක් එයාගේ යාළුවෙක් කියන කෙනෙක් කතා කරලා තියෙනවා එයා දඹුල්ලේ ඉඳන් එදා එනවා කියලා. ඒ නිසා එයා අර බෝධි පූජාවට යන්න නැතුව ඔෆිස් එකේ ඉඳලා තියෙනවා. ගාමිණීට කතා කළා කියලා තියෙනවා. ගාමිණී තමයි පහුගිය කාලේ එයාත් එක්ක එයා යන තැන්වල ගියේ ත්‍රිවිල් එකක් හොයාදෙන්න මේ යාළුවෝ හම්බ වෙන්න කියලා. කොහොම හරි ඒ වෙලාවේ ඒගොල්ලන් යන ත්‍රිවිල් එක තිබිලා නැහැ. එයා කියලා තියෙනවා ටිකක් පරක්කු වෙලා එන්නම් කියලා. ඒත් එයාට එච්චර වෙලා ඉන්න බෑ යන්න ඕන කියලා ඔෆිස් එකේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ 8:00 විතර යාළුවා ආවා කියලා මෙයා ඔෆිස් එකෙන් එළියට ඇවිල්ලා තියෙනවා. ගාමිණී කෝල් කරලා තියෙනවා. මම දැන් ත්‍රිවිල් එක ආවා මම එන්නද කියලා. ප්‍රගීත් කියලා තියෙනවා. මට වාහනයක් හම්බ වුණා මම දැන් වාහනයක යන්නේ කියලා. ඒතකොට ගාමිණී අහලා තියෙනවා ඔයා කොහෙද දැන් ඉන්නේ කියලා. මම ඉන්නේ කොස්සත්තේ. ඊට පස්සේ යාගේ ටෙලිෆෝන් එක ඕෆ් වෙන්නේ නැතුව නැවතිලා තියෙනවා. ඇතුලෙන් ඇහිලා තියෙනවා යා කියනවා කොස්සත්තට යන්නේ ඔය පාරෙන් නෙමෙයි කියන එක. 2009 දී යා පළවෙනි සැරේට අරන් ගියාට පස්සේ normally මම කරන්න පුරුදු වෙලා හිටියා 9 වෙනකොට එයා ගෙදර ආවේ නැත්තම් 9:00 වගේ වෙන වෙලාවෙ ඉඳන් එයා කොහෙද ඉන්නේ කොහොමද එන්නේ කාත් එක්කද ඉන්නේ කියන එක නිතරම හෙව්වා. එදා 9:30ට මම කතා කරනකොට එයාගේ ටෙලිෆෝන් එකේ ඕෆ් කරලා තිබුණේ. දිගින් දිගට මෙදර එළි වෙනකම් පැය භාගයට යාට කතා කරනවා. ඊට අමතරව යාගේ යාළුවෝ හොයාගන්න උත්සාහ කළා. රෑ 9:00ට යාගේ ෆෝන් එක ඕෆ් කරලා තිනකොට මට ෆීල් වුණා ප්‍රගීට මොනාරි වුණා තමයි කියලා. 11 වෙනිදා උදේ 11ට මම ගියා පොලිසියට. සර්ජන් කෙනෙක්. මගේ නම විස්තර ටික ඔක්කොම ලියාගත්තා. මම පොලිසියට ඇවිල්ලා හිටියට මේ පැමිණිල්ල කරන්න මේ ප්‍රගීත් ගෙදර ඇති කියලා. මම කිව්වා මම දැන් මෙතන ඉන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ටීම් එකක් කරලා ගෙදර සර්ච් කරා. ජනප්‍රිය වෙන්න මේ වගේ වෙනවා. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ සිම් අතුරුදහන් වෙලා ඒක ජනප්‍රිය වෙන්න පාවිච්චි කරනවා කියලා. මම කිව්වා ප්‍රගීත් කවදාවත් සල්ලි වලටවත් ජනප්‍රියත්වයක් බලාගෙන වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ ආ කිව්වා මේක සිද්ධ වෙලා තියෙන්නේ කොස්වත් ඒරියා එකේ. ඒක නිසා මෙතන පැමිණිලි කරන්න බෑ කියලා. ඊට පස්සේ එතෙන්ට ගියා. එතෙන්ට යන්න ඉස්සෙල්ලා මම ඇහුවා මේක ගමේ පොලිසිය. මගේ ඒරියා එකේ පොලිසිය. ඒකයි මම මෙතෙන්ට ආවේ. ඕගොල්ලන්ට මේ පැමිණිල්ල බාර ගන්න පුළුවන්ද නැද්ද කියලා කියන්න. අපිට ලියා ගන්න පුළුවන්. මේ පැමිණිල්ල අපි බාරගත්තාත් අපි කරන්නේ මේ පැමිණිල්ල කොස්සත්තට ෆැක්ස් කරන එකයි. මේ ෆැක්ස් කරන්න යන මුදල තමයි අපිට වියදම් වෙන්නේ. ඒක විතරයි සිද්ධ වෙන්නේ කියලා. එතන කොස්සත්ත පොලිසියේ පොතෙත් මේවා කරලා අලවලා ඒකෙත් නම්බර් එක මට එදා ඉඳන් අද වෙනකම් මම යන්න ඒ කියන්නේ නිත්‍යානුකූලව යන්න පුළුවන් හැමතැනටම මං ගිහලා තියෙනවා. නමුත් කවුරුවත් මේ ගැන වගකීමක් බාර අරගෙන නැහැ. ලංකාවේ අතුරුදහම් කිරීම සහ විරුද්ධ මත කතා කිරීම නිසා ඒ අයට විවිධ තාඩන පීඩන කිරීම සාමාන්‍ය දෙයක් වෙලා. ප්‍රගීත් අතුරුදහන් වෙච්ච ජර්නලිස්ට්ලාගෙන් අතුරුදහන් වෙලා ඉන්න අන්තිම පුද්ගලයා දැනට. ඊට පස්සේ අතුරුදහන් කළේ නැහැ. නමුත් විවිධ කියන්නේ ගහනේවා ඒ වගේ දේවල් කරන මට ප්‍රගීත් එළියට ගෙනත් දෙන්න.